2025 මැයි 18 වෙනිදා වෙන රාහු මාරුවෙන් කුම්භ ලග්න හිමියන්ට වෙන බලපෑම සම්බන්ධව තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. කුම්භ ලග්න හිමියන්ගේ දෙවෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්න රාහු ග්‍රහයා මේ වෙලාවේදී සංක්‍රමණය වෙන්නේ ලග්න භාවයට. මේ මොහොතේදී කුම්භ ලග්න හිමියන් සෙනසුරු ඒ රාශියේ අවසන් අදියර පහු කරමින් ඉන්නේ. ඒ හින්දා මේ වෙලාවේදී මේ රාහු ග්‍රහයාගේ සංක්‍රමණයෙන් විශාල බලපෑමක් එල්ල වෙනවා. ලග්න භාවයට පැමිණෙන රාහු ග්‍රහයා හේතුවෙන් ඔයාලගේ චින්තනයට ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. තීරණ ගැනීමේ හැකියාව වෙනස් වෙන කාලයක්. ඒ හින්දා ඔයාලා ගොඩක් වෙලාවට තීරණ ගන්නකොට හිතලා බලන්න අවශ්‍යයි. රාහු ග්‍රහයා ලග්න භාවය නිසා සනික තීරණ ගන්න පුළුවන්. මේ වෙලාවේදී හරි වැරද්ද බලන්නේ නැතුව තීරණ ගැනීමෙන් පස්සේ පසුතැවිලි වෙන්න පුළුවන්. ඒ හින්දා විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ යම්කිසි කටයුත්තක් කරනකොට තීරණ ගැනීම සම්බන්ධව. ඒ වගේම තමයි ඕනෑම ක්‍රියාවක් සිදු කරනකොට ඉක්මන්කාරී වෙන්න පුළුවන්. ඒ නිසා ගැටලු දෝෂ තත්ත්වයන් ඔයාලට ඇති වෙනවා. ඒ හින්දා ඉතින් බුද්ධිමත්ව හැම මොහොතෙම ක්‍රියාත්මක වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කුම්භ ලග්න හිමියන්ට මේ වෙලාවේදී ආත්මార్థකාමී ගතියක් මතුවෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔයාලා මේ වෙලාවේදී උගත් බුද්ධිමත් පිරිස ඇසුරු කරලා ඒ අයගේ අනුසාරයෙන් අවවාද අනුශාසනා අරගෙන තීරණ ගැනීම තුළින් ඉතාමත් හොඳ සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන්. ව්‍යාපාර කරන හැමෝටම මේ වෙලාවේදී ජීවිතය සාර්ථක කරගන්න නම් තමුන්ට අවශ්‍ය සේවකයන් බඳවගෙන නිසි කළමනාකාරීත්වයෙන් යුතුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද ඒ හරහා විශාල ආදායමක් ලබා ගන්න වගේම විශාල ප්‍රගතියක් ළඟා කරගන්නත් ඔයාලට මේ වෙලාවේදී අවස්ථාව තියෙනවා. රැකියාව අපේක්ෂා කරන හැමෝටම හොඳ රැකියාව අවස්ථා ලැබෙන කාලයක්. තමගේ මුල්ල තත්ත්වය ශක්තිමත් කරගන්න වාසනාව උදා වෙනවා. ඔයාලගේ තියෙන සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා ඉටු වෙන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. පවුල සමාජිකයන්ගේ වගේම ඔයාලගේ ඉන්න මිතුරන්ගේ සියලුම සහයෝගය ඔයාලට ලැබෙනවා. ව්‍යාපාර තුල නිරත වෙලා ඉන්න හැමෝටම ඉතාමත් හොඳ ආයෝජන සිදු කරන්න පුළුවන් ලාභ අවස්ථා වැඩි දියුණු වෙන කාලයක්. ඉඩකඩම් දීපන වගේ දේවල් වලට වගේම දීපන වෙනදාම් සඳහා කරන ආයෝජන වලින් ලොකු ලාභයක් ලබා ගන්නත් මේ වෙලාවේදී හැකියාව ලැබෙනවා. සමහර වෙලාවට එක් පුද්ගලයන්ගේ ග්‍රහ පිහිටීම් වලට අනුව සමහර දුර්වල ග්‍රහ පිහිටීම් අනුව යම්කිසි බාධාකාරී තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. මේ අය සඳහා අධහන් පරීක්ෂාවක් මගින් පුළුවන් ඔයාලගේ තියෙන අපලකාරී වාතාවරණය බලලා ඒවට පිළියම් යොදා ගන්න. අවශ්‍ය අය ඉන්නවා නම් WhatsApp message එකක් දාලා ඔයාලට පුළුවන් කේන්ද්‍ර සටහන නිවැරදිව පරීක්ෂාවක් කරගන්න. රාහු ග්‍රහයාගේ සංක්‍රමණයත් එක්කම කුම්භ ලග්න හිමියන්ට සමාජය තුලින් විශේෂ ගෞරවයක් හිමි වෙනවා. ඇත්තම මේ සාර්ථකත්වයේ හිමි වෙන්නේ කුම්භ ලග්න හිමියෙක් කියලා කියන්නේ සමාජය වෙනුවෙන් ගොඩාක් දුරට වැඩ කටයුතු කරන පුජ්‍යලීන්. සමස්තයක් විදිහට බැලුවොත් කුම්භ ලග්න හිමියන්ට රාහු මාරුවෙන් ඉතාමත් යහපත් කාලයක් ඉදිරියට උදා වෙනවා.